මේ තමා විල්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උඩෙල්ල ග්‍රාමීණ වසමේ හැමතැන්න හීංග ගැනිකට් එකේ ඇල මේක මේ යට වුණාට පස්සේ මේ වැලි පිරලා තියෙනවා නායෑමෙන් ආපු ඊට පස්සේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් මේ ඇලේ තියෙන වැලි සහිත පස් ගොඩ දානවා. ඒවා මේ බලන්න මේ දාලා තියෙන විදිහ පාර අයිනෙම මේ විදිහට තමයි දාලා තියෙන්නේ. මේවා ආය හොදගෙන ඇලට යනවනේ. මේ ඇල අයිනට වෙන්න තියෙන්නේ. මේ ඔක්කොම වැලි පස මේ ඔක්කොම හේදිලා යනවා. ආය ඇල පිරෙනවා. මේ පැලස්තර විසඳුම් නැතුව මේවා ඇලෙන් ගොඩ දාලා අයින් කරලම දැම්මනම් ඒක ලොකු වටිනාකමක් වෙනවනේ. බලන්න මේ දේ සාධාරණද කියලා. මේ විදිහට තමයි දිගටම දාලා තියෙන්නේ. ඇලයිනේ දාලා තියෙනවා. ඇලයිනට දාන්න බැරි ඒවා ඇලෙන් එහා පැත්තේ සීමාවට දාලා තියෙනවා. මේ තමයි මේ දාලා තියෙන විදිය. මේ ආයේ සේරම හේදිලා ඇලටමයි යන්නේ. මේ බලන්න දාලා තියෙන විදිය. මේක වැලි සාමාන්‍ය මඩ රහිත වැල්ල. සාමාන්‍ය පොඩි වැස්සකට පවා මේක හේදිලා යනවා. එතකොට ආය ඇල සුද්ධ කරනවා. මේ තමයි එහා පැත්තට දාපු සීමාව. ඇල අයිනේ ඉවුර ඉඩ තියෙන තැන් වලට එහෙම දැම්මා තුනී කරා. එහෙම බැරි නම් එහෙම මෙතන දාන්න බෑනේ. ඉඩමදි. ඒවා මේ පැත්තේ ඉඩමට දාලා තියෙනවා. මේ පැත්තේ වැට අයිනට වෙන්න දාලා තියෙනවා. ඒකත් ගොඩ ගැහිලා වාහනයක් සයිඩ් දෙන්නවත් බෑ. ආවොත් මේවා හේදිලා ගිහිල්ලත් ඉඩම් වලටමනේ යන්නේ. මෙතන උඩින් කන්ද නායාය වෙලා තියෙන එකේ පස් තමයි. මේ මෙතනත් හරියට අරගෙන උනේ. ඔය මේ පැත්තට දාලා තියෙනවා. මේ ඇල ඒවා අරගෙන මෙතෙන්ට දාන්න බැරි හින්දා මෙහෙට දාලා තියෙනවා. මෙතනත් හරියට අරන් නැහැ. මෙතන මේ තමයි සුළු ගුණයට යන පාර. මේ තමයි නාය ආපු ඒ පස් සහිත ගල් සහිත පස. මෙතනත් තියෙනවා ගොඩ ගැහිලා. ඒවත් හේදිලා ඇලටම නෙන්නේ. මේවා මේ පාරෙන් අයින් කරපු ඒවා නාය ආපු පස්. ඒවා මෙතන ගොඩ ගැහිලා. මෙතන සුද්ධ කළා නෑ හරියට. ඔය සේරම ඇවිල්ලා ආය ඇලට පිරෙනවා.